හෙලෝ හඳුන්නේත්ති අයියා ඉංග්‍රීසියෙන් කතා කරනවා දැක්කේ නැද්ද ඊයේ? දැක්කේ නෑ. ගිහලා බලන්න ආස කෙතේ වෙසත් ලැජ්ජ වෙන්න වෙයි. මට නම් ඒක බලන් ඉන්න බැරි වුණා ඒ තරම් මට ආවේ තරහක්. ඒකට හේතුව තමයි එයා ඉංග්‍රීසි කතා කරපු විදිහවත් උච්චාරණය කරපු විදිහවත් නෙමෙයි. අර ගෑනු එක්කන අහපු කිසිම ප්‍රශ්නයක් එයා අවබෝධ කරගත්තේ නෑ. කවුරු හරි ලියලා දුන්න කොළ කෑල්ලක් බලාගෙන ගිරවෙක් වගේ චකචක් ගාලා කියෙව්වා. ලැජ්ජාවේ බෑ. දැන් මේකේ ඉන්නේ උන් වැලලෙයි. ඕ සී ජින්පින්ට බෑ, පුටින්ට බෑ, මැක්‍රෝන්ට බෑ. යකෝ දැන් හඳුන්නේත්ති කියන්නේ සී ජින්පින්ද, පුටින්ද, මැක්‍රෝන්ද? ඔයලා බලන්න මේ මිනිස්සුන්ට ඉංග්‍රීසි භාෂාව පුළුවන්. නමුත් ඒගොල්ලෝ කතා කරන්නේ නැත්තේ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ භාෂාවට මුල් තැන දෙන නිසා. අපිට ඒක වැඩක් නෑ. උඹලා හැම වෙලාවෙම හිතන්නේ ඔය සිංහලෙන් කැටයන් දාන්නේ උන් ඉන්නව නේද? උඹලා හරි කැමති ගැලරියේ සිංහලෙන් කැටයන් දාන්නේ උන්ට. හැබැයි උන් ඉන්ටර්නැෂනල් ඔඩියන්ස් එකට ගියාම ස්ටේජ් එකට ගියාම උන් කොර වෙනවා. හරිද? උඹලගේ ළමයින්ටත් මේක පෙන්නලා උගන්නපන් හොඳ ඉංග්‍රීසි. මෝඩෙක් වෙන්න එපා. I'm very thankful because this great opportunity to us as Sri Lanka, a beautiful island country, representing first time myself in this forum.